Hello guys, Cinematic Beat YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ 2021 අවුරුද්දේ රිලීස් වුණු තෙලුගු මූවි එක. මේක crime, thriller, drama, mystery කියන කැටගරිස් වලට තමයි අයත් වෙන්නේ. සිද්ධාර්ථ් ගෑන් ළමෙක් දිහා බලාගෙන ඉන්නවා. සිද්ධාර්ථයාගේ යාළුවට කියනවා ඒ ගෑන් ළමයට කැමති. ඒත් හැමදාම ලිෆ්ට් එකේදී විතරයි එයාව හම්බ වෙන්නේ කියලා. ඒ වගේම දවස් ගාණක් එහෙම හම්බ වෙලා සිද්ධාර්ථ් ඒ ගෑන් ළමයට කොෆි එකක් බොන්න යන කතා කරනවා. අපි ඒ ගෑන් ළමයාගේ නම මහිම කියලාම ගමු. එතකොට මහිම කියනවා අපි තාම විනාඩි 10ක්වත් එකිනෙකා එක්ක කතා කරලා නැහැ. අපි අඳුරන්නේවත් නැහැනේ කියලා. ඒත් ඔයා මට කොෆි එකක් බොන්න යන කතා කරනවා කියලා. එතකොට සිද්ධාර්ථ් hina වෙලා කියනවා අපි කොෆි එකක් බොන ගමන් විස්තර කතා කරමු කියලා. ඒත් මහිම කියනවා ඔයා ප්‍රශ්නේ අහපු විදිය වැරදි. ඔයා ප්‍රශ්නේ හරියට ඇහුවොත් මම අනිවාර්යයෙන්ම කොෆි එකක් බොන්න යනවා කියලා. ඉතින් දවස් 3ක් තිස්සේ සිද්ධාර්ථ හිතලා දිගටම ලිෆ්ට් එකේදී මහිමගෙන් එක එක විදිවලට කොෆි බොන්න යන්න ඇහුවා. ඒත් මහිම දිගටම කියන්නේ අහන විදිය වැරදි කියලා. ඒ වගේම ප්‍රශ්නේ හරියට ඇහුවොත් අනිවාර්යයෙන්ම එනවා කියලාත් මහිම කියනවා. 4 වෙනි දවසේ සිද්ධාර්ථ මහිමට කියනවා එයා එක්ක කොෆි එකක් බොන්න යන්න ඕන නැහැ. හැබැයි ප්‍රශ්නේ අහපු විදිය තියෙන වැරද්ද මොකක්ද කියලා එයාට කියන්න කියලා. එතකොට මහිම hina වෙලා කියනවා වැරද්ද තියෙන්නේ කොෆි වල කියලා. මහිම කොෆි වලට කැමති නැහැ. ඉතින් ඒකයි සිද්ධාර්ථ අහපු ප්‍රශ්නේ තිබුණ වැරද්ද. එතනින් ඒ දෙන්නේ යාළු වෙනවා. ආතරේ කරන්න පටන් ගන්නවා. ඒ අතරේ වේම බාජි කියන කෙනාගෙන් ණයට ගත්ත සල්ලි ලක්ෂ 5ක් දෙන්න ලෑස්ති කර ගන්නවා. ඒ සල්ලි ගෙදර තියෙද්දිම වේම වැඩකට ගෙදරින් එළියට යනවා. වේම එද්දි ආදිත්‍ය ඒ සල්ලි වලින් සූදු සෙල්ලම් කරලා ඒ ලක්ෂ 8ම නැති කරලා බාබිජි වේමට ආදිත්‍යට සතියක් කල් දෙනවා. ඒ ලක්ෂ 8ට පොලියත් එක්ක ලක්ෂ 9ක්ම ආපහු ගේන්න. සල්ලි හොයාගන්න විදියක් ගැන හිත ඉඳපු ආදිත්‍ය ළඟට ගැහණු ළමයෙක් ඇවිත් කතා කරනවා. ඒත් ආදිත්‍ය ගැහණු ළමයව දන්නේ නැහැ. මේ ගැහණු ළමයගේ නම තමයි ගයත්‍රි. මේ ගයත්‍රි කියන විදියට ආදිත්‍යගේ අම්මා ආදිත්‍යව ගයත්‍රිට බන්දර දෙන්න තමයි හදන්නේ. ආදිත්‍යගේ අම්මා කියලා කියන විදියට ආදිත්‍ය කියන්නේ පයිලට් කෙනෙක්. ඉතින් ගයත්‍රි මේ කියන දේවල් අදාහ ගන්න බැරුව ආදිත්‍ය වේම දෙන්න මූණට මූණ බලා ගන්නවා. එතකොටම ගයත්‍රිට ආදිත්‍යගේ අම්මගෙන් කෝල් එකක් එනවා. ආදිත්‍යගේ අම්මා අසනීප වෙලා නිසා ගයත්‍රිගෙන් බේත් ගන්න රුපියල් ලක්ෂයක් ඉල්ලලා. මේ සල්ලි දෙන්න තමයි ගයත්‍රි මේ ඇවිත් තියෙන්නේ. ආදිත්‍යගේ අම්මා කෝල් එකෙන් ගයත්‍රිට කියනවා එයා ඇවිත් ඉන්නේ එතනට එන්න කියලා. ඉතින් ආදිත්‍ය වේම දෙන්න ගයත්‍රි එක්ක එතනට යනවා. එතන ආදිත්‍යගේ අම්මා විදියට ඉන්නේ ආදිත්‍යල එක්කම හොර වැඩ කරන පවිත්‍ර කියන ගැහණු කෙනා. ඉතින් මේ ගැහණු කෙනා ඒ සල්ලි ගන්න හැදුවා. ගයත්‍රි කියන්නේ දුප්පත් කෙනෙක් නිසා ආදිත්‍ය ඒ සල්ලි ගන්න දෙන්නේ නැහැ. දවස් 6ක් උත්සාහ කරත් එයාලට ලක්ෂ 9ක් හොයාගන්න වෙන්නේ නැහැ. ඒ අතරේ මහිම යාළුවෙකුගේ වෙඩින් එකකට කල්කටා යන්න පිටත් වෙනවා. 6 වෙනි දවසේ බාබිජි ආදිත්‍යට කෝල් කරලා කියනවා ඊට 10ට කලින් සල්ලි ගෙනත් දීලා යාළුවව බේරගන්න කියලා. නැත්තම් යාළුවව මරනවා කියලා බාබිජි ආදිත්‍යට කියනවා. වීල් එකක ගෙදර එන ගයත්‍රි දකිනවා. වීල් එකක ඉඳගෙන සිගරට් එකක් බොන ආදිත්‍යගේ අම්මා. එයා වීල් එකෙන් බහලා හොඳට බලද්දී දකිනවා ඒ ඉන්නේ යාම තමයි කියලා. ගයත්‍රිට තේරෙනවා ආදිත්‍ය එයාගේ අම්මයි එයාව රවට්ටලා කියලා. ආදිත්‍ය ගයත්‍රිව හොයාගෙන ගිහින් අම්මට අමාරු වුණා කියලා එයාගෙන් ලක්ෂය ඉල්ල ගන්නවා. හැමදේම දැනගෙනත් ගයත්‍රි ආදිත්‍යට ලක්ෂය දෙනවා. සිද්ධාර්ථ් හදාගෙන ගිය ෆ්ලැට් එකේ සේරම ගෙවල් විකිනිලා ඉවර වුණු එකට සිද්ධාර්ථ් එයාගේ යාළුවන්ට පාටියක් දෙනවා. පාටි එක අතරමඟදී හෙට රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනවා කියලා සිද්ධාර්ථ් පාටියෙන් යනවා. පාටි එකෙන් පිටත් වෙලා වාහනේට නැගපු සිද්ධාර්ථ් මොනවා හරි දෙයකට ගොඩක් තරහින් තමයි ඉන්නේ. සල්ලි හොයාගන්න බැරි වෙන ආදිත්‍යත් ගොඩක්ම තරහින් තමයි ඉන්නේ. එදා ගොඩක් වැස්ස තියෙන දවසක්. ආදිත්‍ය හරි සිද්ධාර්ථ් හරි දෙන්නගෙන් එක්කෙනෙක් කහපාට රේඩ් කෝට් එකක් දාගෙන උඩ තට්ටුවක යනවා පෙන්නනවා. කතාවට අලුත් චරිතයක් එකතු වෙනවා. එයාගේ නම තමයි ආකාශ්. ආකාශ් තනියම ගෙදර ඉද්දි එකපාරටම අර කහපාට රේන් කෝට් එක දාපු කෙනා එනවා. ඒ ආදිත්‍යද සිද්ධාර්ථ කියලා අපිට හරියටම අඳුරගන්න බෑ. ඒ ආව කෙනා ආකාශව මරලා දානවා. ආදිත්‍ය සිද්ධාර්ථ් දෙන්නගම අත්වල එකම තැන තුවාල වෙලා තියෙනවා. ඊගාවට අපිට පෙන්නනවා. ඊළඟ දවසේ පොලිසියෙන් ආකාශ්ගේ ගෙදරට එනවා. මරපු ආකාශ්ගේ මල සිරුර බාත් ටබ් එකට දාලා ටැප් එක ඇරලා තමයි මිනී මරුව එතනින් ගිහිල්ලා තියෙන්නේ. ආකාශ් මැරලා ඉන්නවා කියලා මුලින්ම දැකලා තියෙන්නේ ඒ ගෙදර වැඩට එන ගැහණු කෙනා. මේ ගැහණු කෙනාගේ ගෙදරත් ඒ ළඟමයි තියෙන්නේ. ඒ වගේම ඒ ගැහණු කෙනා දවස් 2ක් ගෙදර ඉඳලත් නැහැ. ඒ කාලේ අතරතුර තමයි ආකාශ් මේ විදිහට මරලා දාලා තියෙන්නේ. ඒ වගේම මිනී මරුවෙක් කිසිම සාක්ෂියක් පොලිසියට හොයාගන්න වෙන්නේ නැහැ.
මේ මිනී මැරුම විමර්ශනය කරන්න බාර වෙන්න ඉන්ස්පෙක්ටර් නාගේන්ද්‍රට. නාගේන්ද්‍ර මේක යාමිනීට බාර දෙනවා. යාමිනී කොච්චර උත්සාහ කරත් මේ මිනී මැරුම ගැන කිසිම හෝතුවාවක් හොයාගන්න බැරි වෙනවා. ආකාශ්ගේ මරණයට පස්සේ දවසේ ආදිත්‍ය බාපිචීට ලක්ෂ 8ක් දීලා වේමව බේර ගන්නවා. ඒ වගේම ගයත්‍රිගෙන් ගත්ත ලක්ෂයත් ගයත්‍රිට ආපහු දෙනවා. මේ මිනී මැරුම වුණ දවසේ ආකාශ්ගේ ගෙදරට ඉස්සරහ ගෙදර බර්ත්ඩේ පාටියක් තිබිලා තියෙනවා. එතන ගහලා තියෙන එක ෆොටෝ එකක කහපාට රේන් කෝට් එක දාගෙන ඉඳපු මිනී මරුවගේ මූණේ පැත්තක් පේනවා. යාමිනී ඒ ෆොටෝ එක නාගේන්ද්‍රට පෙන්නනවා. නාගේන්ද්‍ර ඒ ෆොටෝ එකේ ඉන්න කෙනා අඳුර ගන්නවා. නාගේන්ද්‍ර හිතන්නේ ඒ සිද්ධාර්ථ කියලායි. නාගේන්ද්‍ර හැම පොලිසියකටම ඒ ෆොටෝ එක යවලා සිද්ධාර්ථව අල්ලගන්න කියලා කියනවා. සිද්ධාර්ථ පොලිසියට ගේනවා. එනත් එයාගේ ෆෝන් එකත් පොලිසියෙන් අරගෙන ගොඩක් වෙලා හිර කූඩුවකට දාලා තියෙනවා. සිද්ධාර්ථ කෑ ගැහුවත් කවුරුවත් දොර අරින්නේ නැහැ. ගොඩ වෙලාවකට පස්සේ සිද්ධාර්ථ හිර කරලා තිබුණු කාමරේ දොර අරගෙන නාගේන්ද්‍ර යාමිනී වගේම තව පොලිසිය අය කාමරේට එනවා. සිද්ධාර්ථ නාගේන්ද්‍ර දෙන්න කලින් ඉඳන් එකිනෙකාව හඳුනනවා කියලා එතනදි පේනවා. පොලිසිය අය සිද්ධාර්ථගෙන් අහනවා එදා මිනී මැරුම සිද්ධ වුණ දවසේ කොහෙද හිටියේ කියලා. සිද්ධාර්ථ කියනවා යාළුවෝ එක්ක පාටියක හිටිය කියලා. ඒත් සිද්ධාර්ථ පාටියකින් වේලාසන ඒ කියන්නේ 11:30ට ගිහින් තියෙනවා ඊළඟ දවසේ උදේම රෙජිස්ට්‍රේෂන් එකකට යන්න තියෙනවා කියලා. හැබැයි සිද්ධාර්ථ ඊළඟ දවසේ කිසිම රෙජිස්ට්‍රේෂන් එකකට ගිහින් නැහැ. ඒ වගේම පාටියක තිබ්බ තැන ඉඳන් සිද්ධාර්ථගේ ගෙදරට තියෙන්නේ විනාඩි 20ක වගේ පොඩි දුරක්. ඒත් සිද්ධාර්ථ එයාගේ ගෙදරට එද්දි උදේ 3:30යි. සිද්ධාර්ථ නාගේන්ද්‍රට කියනවා ඔයා මන් එක්ක තියෙන තරහට මාව මේ මිනී මැරුමට කොට කරන්නයි හදන්නේ කියලා. ඒත් තියෙන හැම සාක්ෂියක්ම සිද්ධාර්ථට විරුද්ධවයි තියෙන්නේ. සිද්ධාර්ථ කියන විදියට එයාගේ වාහනේ රෝදික පැච් එකක් ගිය නිසා එයාට පාරේ ගොඩක් වෙලා ඉන්න තියෙනවා රෝදේ මාරු කරගන්න. පොලිසිය අය කියනවා රෝදේ මාරු කරගන්න විනාඩි 30ක් හොඳටම ඇති කියලා. ඒත් සිද්ධාර්ථ ගාව චෙක් එකක් තිබිලා නැහැ. ඉතින් එයාට කවුරු හරි උදව් කරනකම් පාරේ ගොඩක් වෙලා ඉන්න වෙලා තියෙනවා. අන්තිමට කැබ් එකකින් ආව කෙනෙක් තමයි සිද්ධාර්ථට උදව් කරලා තියෙන්නේ. හැබැයි එදා හොඳටම වැස්ස වගේම කරුවල නිසා සිද්ධාර්ථ ඒ කැබ් එකේ ආව කෙනාගේ මුහුණවත් ඒ වාහනේ අංකෙවත් හරියට දැකලා නැහැ. ඉතින් පොලිසිය සිද්ධාර්ථගේ මේ කතාව නම් පිළිගන්නේ නැහැ. සිද්ධාර්ථ එයා මිනී මරුව කියලා දිගටම පිළිගන්නේ නැති නිසා නාගේන්ද්‍ර එයාට අර ෆොටෝ එක පෙන්නනවා. ඒකෙන් සිද්ධාර්ථ හම්බ කරපු හැමදේම නැති වෙන්න පුළුවන් කියලා නාගේන්ද්‍ර සිද්ධාර්ථට කියනවා. සිද්ධාර්ථ ඉඳපු කාමරයෙන් එළියට ආව නාගේන්ද්‍රට පොලිසිය කෙනෙක් ඇවිත් කියනවා හදිස්සියක් ඉක්මනට එන්න කියලා. එතනට ගිය නාගේන්ද්‍ර දකිනවා එයා ලිහිර කරගෙන ඉන්න සිද්ධාර්ථ වගේම තව කෙනෙක්. ඒ තමයි ආදිත්‍ය. ඉතින් හැමෝම එයාව දැකලා පුදුම වෙලා. ආදිත්‍ය හොඳටම බීලා ඉද්දි පොලිසියෙන් අල්ලලා. එම පොලිසියකටම සිද්ධාර්ථගේ ෆොටෝ යවලා තියෙන නිසා වගේම ඒ ෆොටෝ එකේ ඉන්න කෙනත් ආදිත්‍ය වගේම නිසා ඒ පොලිසිය අය ආදිත්‍ය මේ පොලිසියට ගෙනත් තියෙනවා. එහි ආව ආදිත්‍ය දකිනවා එයා ඉන්නේ පොලිසිය කියලා. එතනින් යාමිනීට ආදිත්‍ය hina වෙලා හැක් ගහනවා. පොලිසිය අය ආදිත්‍යව ගබඩා කාමරයට අරගෙන යනවා. ගබඩා කාමරයට එක්කගෙන ගිය ආදිත්‍යගෙන් දවස් 2කට කලින් දවසේ රෑ කොහෙද හිටියේ කියලා පොලිසියෙන් අහනවා. ඒත් ආදිත්‍ය කියනවා දවස් 2කට කලින් ඉඳපු තැන තියා විනාඩි 2කට කලින් මං කෑවේ මොනවද කියලාවත් මට මතක නැහැ කියලා. එතකොටම එයාට පොලිසිය කෙනෙක් අයියෙන් ගහනවා. එතකොට ආදිත්‍ය කියනවා දවස් 2කට කලින් එයා කොහෙද හිටියේ කියලා. දවස් 2කට කලින් ආදිත්‍ය යාගේ යාළුවෙක් ළඟ ඉඳලා තියෙන්නේ. එයාගේ යාළුවා තමයි වේමා. වේමා සනීප වෙලා ඉඳපු නිසා එයාට සාත්තු කරන ගමනේ ආදිත්‍ය ඉඳලා තියෙන්නේ. ආදිත්‍යගෙන් වේමගේ ඇඩ්‍රස් එක අරගන්න කියලා නාගේන්ද්‍ර ඉතින් යනවා. එළියට ගිය නාගේන්ද්‍ර සාතිට කෝල් එකක් අරගෙන පොලිසියට එන්න කියනවා. පොලිසිය අයට වේමගේ ලිපිනය කියන අතරේ ආදිත්‍ය ගැහණු ලේන්සුවකින් මූණ පිය දානවා. ඒ ලේන්සුව යාමිනීගේ. ආදිත්‍යව ගබඩා කාමරයට එක්කගෙන එද්දි එයා වැටෙන ගියපු වෙලාවේ තමයි යාමිනීගේ පිටිපස්සේ සාක්කුවේ තිබුණු ලේන්සුව ආදිත්‍ය අරගෙන තියෙන්නේ. යාමිනී තරිහෙන් ගිහින් ආදිත්‍යගෙන් ලේන්සුව අපව උතුරලා ගන්නවා. ඒ ලේන්සුව යාමිනීගේ කියලා දැනගත්ත පොලිසිය කෙනෙක් ආදිත්‍යට ගහන්න හදනවා. එතකොටම ආදිත්‍ය පොලිසියට සිවිල් විසියන්ට ගහන්න බෑ කියලා තියෙන නීතිය හයියෙන්ම කියවනවා. හැමෝම පුදුම වෙලා ආදිත්‍ය දිහා බලාගෙන ඉන්නවා. ඒල තේරෙනවා මේ ආදිත්‍ය කියන්නේ නීතිය ගැන හොඳටම දන්න කෙනෙක් කියලා. ඉතින් ඒ ගහන්න හද පොලිස්කාරයා පැත්තක තිබුණු පොල්ලක් අරගෙන ආදිත්‍යට ගහන්න හදනවා. ඒත් ඒ විදියට විත්තිකාරයෙක්ට ගැහුවම පොලිස්කාරයෙක්ට ලැබෙන දඬුවම මොන වගේද කියලා ආදිත්‍ය අයියෙම කියනවා. ඒ වගේම ඉතිහාසයේදී ඒ වගේ දඬුවමට ලක්වෙච්ච පොලිස්කාරයෝ ගැනත් ආදිත්‍ය කියනවා. ඉතින් කවුරුවත් ආදිත්‍යයට අතක්වත් තියන්නේ නැහැ. සාදි පොලිසියට එනවා. සාදි කියන්නේ නාගේන්ද්‍රගේ යාළුවෙක්. නාගේන්ද්‍ර සාදිට සිද්ධාර්ථ පෙන්නනවා. සාදිත් සිද්ධාර්ථ දැකලා පුදුම වෙනවා. ඒ කියන්නේ සාදිත් කලින් ඉඳන්ම සිද්ධාර්ථ දන්නවා. එතකොටම එතනින් ආදිත්‍යව එක්කගෙන යනවා. එක වගේ දෙන්නෙක් දැකපු සාදි තවත් පුදුම වෙනවා. සාදි නාගේන්ද්‍රට කියනවා සිද්ධාර්ථ කියන්නේ කන්ස්ට්‍රක්ෂන් සමාගමක අයිතිකාරයෙක් නිසා මේක වැරදුනොත් ලොකු ප්‍රශ්නයක් පොලිසියට වෙයි කියලා. පරෙන්තුවක්වත් නැති නිසා පොලිසියට සිද්ධාර්ථ වැඩි වෙලාවක් පොලිසිය තියාගන්න වෙන්නේ නැහැ. ඒ නිසා උදව් ඉල්ලන්න තමයි නාගේන්ද්‍ර සාදි
සාදිට එන්න කියලා තියෙන්නේ. නාගේන්ද්‍ර තව මාස 2කින් විශ්‍රාම යනවා. සිද්ධාර්ථ්ගේ අවසානය දකින එක තමයි නාගේන්ද්‍රගේ ලොකුම බලාපොරොත්තුව. නාගේන්ද්‍රගේ හිතේ සිද්ධාර්ථ් ගැන ලොකු තරහක් තියෙනවා කියලා පේනවා. සාදිත් ඒ හැම දෙයක්ම දන්නවා. ඒ වගේම සාදි කියන්නේ නීතිඥවරයෙක්. සාදි කියනවා මිනීමැරුම කරපු කෙනා හරියටම සිද්ධාර්ථ් කියලා ඔප් කරන්න පුළුවන් වුණොත් විතරයි සිද්ධාර්ථ්ව හිරේ යවන්න පුළුවන් කියලා. අද සිකුරාදා ටානින්ද දවස් 2ම උසාවියේ නිවාඩු. ඒ දවස් 2ේදී අපරාධකාරයව හොයාගෙන සඳුද උසාවියට ඉදිරිපත් කරන්න කියලා සාදි නාගේන්ද්‍රට කියනවා. අපරාධකාරයව හොයාගන්න වගේම ඒ අපරාධකාරය සිද්ධාර්ථ් කියලා ඔප්පු කරන්න නාගේන්ද්‍රට තියෙන දවස් 2ක කාලයක් විතරයි. ඊට පස්සේ අපිට පෙන්නනවා මේ සිද්ධියෙන් මාස 7කට පස්සේ ඉන්ස්පෙක්ටර් නාගේන්ද්‍රව හම්බ වෙන්න මීඩියා වලින් කට්ටියක් එනවා. ආකාශ්ගේ මිනීමැරුම පදනම් කරගෙන ඩොකියුමන්ටරි එකක් කරන්න තමයි එයාලා එන්නේ. ඒත් නාගේන්ද්‍ර ඒ ගැන තොරතුරු දෙන එක ප්‍රතික්ෂේප කරනවා. ඒත් පොලිසියේ ඉඳපු කොස්තාපල්ලා දෙන්නෙක් ඒ ගැන විස්තර කියන්න කැමති වෙනවා. වැඩිකාරයව හොයාගන්න එයාලට තිබුණේ දවස් 2යි. ඒ කියන්නේ පැය 48යි. නාගේන්ද්‍ර පොලිසිය හැමෝටම කියනවා සිද්ධාර්ථ් පොලිසියේ ඉන්න විත්තිය ආදිත්‍යයට, ආදිත්‍ය පොලිසියේ ඉන්න විත්තිය සිද්ධාර්ථ්ටත් දැනගන්න දෙන්න එපා කියලා. ඒ වගේම එයාලා ඇත්ත කියනකම් එයාලට වතුරවත් දෙන්න එපා කියලාත් කියනවා. සිද්ධාර්ථ් ගාවට ආව පොලිසිය අය එයාට ෂර්ට් එක ගලවන්න කියලා කියනවා. එයාගේ අතේ කැපුම් තුවාලයක් තියෙනවා. ඒ තුවාලය එයා සයිට් එකේ වැඩ කරද්දී ඇති වුණා කියලා සිද්ධාර්ථ් කියන්නේ. ආදිත්‍යයට ෂර්ට් එක ගලවන්න කියලා කියනවා. එයාගේ අතෙත් ඒ වගේම කැපුමක් තියෙනවා. ඒ තුවාලය එයා බයික් එකෙන් වැටිලා ඇති වුණා කියලා තමයි ආදිත්‍ය කියන්නේ. ඒ දෙන්නගෙම හරියට උත්තරයක් ගන්න බැරි නිසා යාමිනී තීරණය කරනවා මැරිලා ඉන්න ආකාශ් ගැන විස්තර හොයන්න. ඒකෙන් මිනිමරුවව අල්ලගන්න පුළුවන් වෙයි කියලා යාමිනී හිතන්නේ. යාමිනී මුලින්ම ආකාශ්ගේ ගෙදර වැඩ කරන ගැහණු කෙනාගෙන ප්‍රශ්න කරන්නේ. ඒ ගැහණු කෙනා කියන විදියට ආකාශ් ගෙදරට වෙලා වීඩියෝ ගේම්ස් ගහන්න වගේම ඩර් ප්ලේ කරන්න තමයි කැමති. ආකාශ් කියන්නේ වැඩි එළියට යන්න කැමති කෙනෙක් නෙමෙයි. මේ ආකාශ් කියන්නේ කාලයක් ඇමරිකාව ඉඳපු කෙනෙක්. ඊළඟට යාමිනී යනවා ආකාශ්ගේ යාළුවෙක් හොයාගෙන. ආකාශ් ඇමරිකාවට යන්න කලින් මේ යාළුවා එක්ක ගොඩක් සමීපව ඉඳලා තියෙනවා. හැබැයි ආකාශ් ඇමරිකාවට ගියාට පස්සේ එයාලගේ සම්බන්ධතාවය ටිකක් දුරස් වෙලා තියෙනවා. ඇමරිකාවට ගිය ආකාශ් එකපාරටම ආපහු ඉන්දියාවට එන්න හේතුව මේ කවුරුවත් දන්නේ නැහැ. ආකාශ් කිසිම ජොබ් එකක් කරන්නේ නැහැ. එයාගේ ඇමරිකාවේ ඉන්න තාත්තා හැම මාසෙම එයාට ජීවත් වෙන සල්ලි එවනවා. යාමිනී මේ එකතු කරගත්ත තොරතුරු වලට අනුව ආකාශ් කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. ආකාශ්ගේ ගෙදර වැඩ කරන ගැහණු කෙනාගේ පුතා අසනීපුණු වෙලාවේ ආකාශ් සල්ලි වලින් ගොඩක් උදව් කරලා තියෙනවා. ආකාශ් රිලේෂන්ෂිප් වලට වැඩි කැමැත්තක් තිබුණු කෙනෙක් නෙමෙයි. ඉතින් එයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉඳලා නැහැ. හැබැයි ආකාශ් කොලෙජ් එකේදී එක ගර්ල් කෙනෙක්ට කැමැත්තෙන් ඉඳලා තියෙනවා. හැබැයි ඒ ගැහණු ළමයා ආකාශව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ආකාශ් සාමාන්‍යයෙන් ගැහණු ළමයින්ගෙන් ඈත් වෙලා ඉන්න කැමති කෙනෙක්. ආකාශ් ගැන විස්තර දැනගන්න කතා කරපු කිසිම කෙනෙක් ෆොටෝ එකේ ඉන්න සිද්ධාර්ථ් එහෙමත් නැත්නම් ආදිත්‍යව අඳුරන්නේ නැහැ. ඉතින් මේ ආදිත්‍ය එහෙමත් නැත්නම් සිද්ධාර්ථ් එක්ක තියෙන ආකාශ්ගේ සම්බන්ධය ගැන යාමිනීට කිසිම තොරතුරක් හොයාගන්න වෙන්නේ නැහැ. යාමිනී වේමගෙන් ප්‍රශ්න කරනවා. වේම කියනවා දවස් 2කට කලින් එයාට හොඳටම අසනීප වෙලා ඉදී එයාව බලාගත්තේ ආදිත්‍ය කියලා. ඒ වගේම පොලිසිය අය දැනගන්නවා ආදිත්‍ය වේම දෙන්න එකතු වෙලා හොර වැඩ කරනවා වගේම ආදිත්‍යගේ මොලේ නිසා පොලිසියෙන් බේරිලා ඉන්නවා කියලා. යාමිනී වේමට මේ කේස් එක ඉවර වෙනකම් කොහෙවත් යන්න එපා කියලා කියනවා. යාමිනී ආදිත්‍ය සිද්ධාර්ථ් වගේම ආකාශ්ගේ ෆෝන් රෙකෝඩ්ස් වගේම ආකාශ්ගේ බැංකු විස්තරත් අරගන්නවා. ඒ අතරේ වේම ගෙදරින් පැනලා යනවා. යාමිනී කොච්චර උත්සාහ කරත් සිද්ධාර්ථ් ආකාශ් ආදිත්‍ය අතර කිසිම සම්බන්ධයක් හොයාගන්න වෙන්නේ නැහැ. තරහ ගිය නාගේන්ද්‍ර කියනවා සිද්ධාර්ථ්ව වැඩිකාරය කරන්න පුළුවන් විදිහේ ප්‍රබල සාක්ෂියක් කොහොම හරි හොයාගන්න කියලා. ඒක අපේ යාමිනී පුදුම වෙනවා. මොකද නාගේන්ද්‍ර හරියටම කියන්නේ සිද්ධාර්ථ්ව වැඩිකාරය කරන්න කියලා. ඉතින් නාගේන්ද්‍ර ආපහු ඒක හරි ගස්සලා කියනවා සිද්ධාර්ථ්ව හරි ආදිත්‍යව හරි වැඩිකාරය කරන්න පුළුවන් විදිහේ සාක්ෂියක් හොයාගන්න කියලා. යාමිනී කොස්තාපල් කෙනෙක්ගෙන් දැනගන්නවා නාගේන්ද්‍රට සිද්ධාර්ථ් එක්ක තියෙන මේ තරහ මොකක්ද කියලා. නාගේන්ද්‍රට එක දුවයි ඉඳලා තියෙන්නේ. ඒ දුව කොලෙජ් එකේදී පහත් කුලයක පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන තියෙනවා. ඒ පිරිමි ළමයා අඩු කුලේ නිසා ඒ සම්බන්ධයට නාගේන්ද්‍ර කැමති වෙලා දුවව වෙන කෙනෙකුට බන්දලා දෙන්න හදලා තියෙන්නේ. ඒ කසාදෙර දවස් 2ක් තියෙද්දි ඒ දුව ගෙදරින් පැනලා ගිහිල්ලා එයා ආදරය කරපු පහත් කුලේ පිරිමි ළමයවම බැඳලා තියෙනවා. ඒකට උදව් කරලා තියෙන්නේ සිද්ධාර්ථ්. සිද්ධාර්ථ් වගේම නාගේන්ද්‍රගේ දුව ගම කොලෙජ් එකේ එකට තමයි ඉගෙනගෙන තියෙන්නේ. එයාගේ දුව කොහෙද ඉන්නේ කියලා නාගේන්ද්‍ර තාම දන්නේ නැහැ. සිද්ධාර්ථ් මේ හැම දෙයකටම උදව් කරලා තියෙනවා වගේම එයා දන්නවා නාගේන්ද්‍රගේ දුව කොහෙද ඉන්නේ කියලා. ඒත් සිද්ධාර්ථ් කවදාවත් ඒක නාගේන්ද්‍රට කියලා නැහැ. ඒක නිසා තමයි නාගේන්ද්‍ර මේ තරමටම සිද්ධාර්ථ් එක්ක තරහක් තියෙන්නේ. කතාව ඉවර වෙද්දිම යාමිනීට කෝල් එකක් එනවා පුරුෂෝත්තම්ගේ. මේ පුරුෂෝත්තම් කියන්නේ අධිකරණ
තියෙන වෛද්‍යවරයෙක්. ඒ වගේම මාස 3කට කලින් පුරුෂෝත්තම් විවාහ යෝජනාවකින් යාමිනීව බලන්න ගිහින් තියෙනවා. ඒත් යාමිනී මේ පුරුෂෝත්තම්ට අකමැති වෙලා තියෙනවා. පුරුෂෝත්තම් කියනවා ආකාශ්ගේ කේස් එක විසඳුණා කියලා. මිනීමැරුම වුණ තැනින් ආකාශ්ගේ නොවන වෙන කෙනෙක්ගේ කෙස් සාම්පලයක් හම්බ වෙලා තියෙනවා. ඉතින් මේ කෙස් සාම්පලයෙන් වැරදිකාරයා හොයාගන්න පුළුවන් කියලා පුරුෂෝත්තම් කියන්නේ. ඉතින් පොලිසිය හැමෝම හිතන්නේ දැන් මේ කේස් එක විසඳුණා කියලා. ආදිත්‍ය සිද්ධාර්ථ දෙන්නගෙම කෙස් ලැබ් එකට යවනවා. ඒ අතරේ සිද්ධාර්ථ කියනවා එයාට ටොයිලට් එකට යන්න ඕනේ කියලා. ඉතින් එයා හිර කරලා තිබුණු කූඩුවේ දොර අරිනවා. එතන ඉඳන් පොලිස්කාරයෝ පැත්තට තාලු කරපු සිද්ධාර්ථ පොලිසියෙන් එළියට දුවනවා. පොලිසිය මැද ඉඳපු ආදිත්‍ය මේසයක් දාලා සිද්ධාර්ථව බිම වට්ටනවා. එවෙලේ සිද්ධාර්ථ ආදිත්‍ය දෙන්නට දෙන්නව දකිනවා. දෙන්නම පුදුම වුණා. ඒ දෙන්න ගහ ගන්නවා. ආදිත්‍ය සිද්ධාර්ථට හොඳටම ගහනවා. මේ දෙන්නගේ මේ රන්නව පොලිසියයිට බේර ගන්නම බැරි වෙනවා. එයාලව බේරන්න ආපු නාගේන්ද්‍රට සිද්ධාර්ථගෙන් පාරක් වදිනවා. පොලිසිය මේස පුටු අල්මරි ජනෙල් උඩ කරගන්න ගමන් මෙයාලා දෙන්නට දෙන්න ගහ ගන්නවා. කොහොම හරි පොලිසියයි මැදිහත් වෙලා ඒ දෙන්නගේ රන්නව බේරනවා. සිද්ධාර්ථව ආයෙ කූඩුවට ගෙනත් දානවා. ආදිත්‍යව ගබඩාවට ගෙනත් දානවා. එතනදී පොලිසියයට තේරෙනවා ආදිත්‍ය සිද්ධාර්ථ දෙන්න එකිනෙකාව දන්නවා වගේම එක්කෙනෙක්ට එක්කෙනෙක් පේන්න බැරි තරම් තරහකින් තමයි ඒ දෙන්න ඉන්නේ කියලා. යාමිනී ලැබ් එකට යනවා කෙස් සාම්පල් වල වාර්තාව අරගන්න. පුරුෂෝත්තම් කියනවා ආකාශ්ගේ ගෙදරින් ගෙනාව කෙස් ගහේ DNA වලට පොලිසියෙන් එවපු කෙස් සාම්පලයේ DNA 100% ගැලපෙනවා කියලා. ඒත් පුදුම දේ තමයි සැකකාරයෝ දෙන්නගෙම DNA 100%ක් ආකාශ්ගේ ගෙදරින් හොයාගත්ත කෙස් සාම්පල් වලට ගැලපෙන එක. ඉතින් ඒ දෙන්නගෙම DNA 100%ක් සමානයි කියන්නේ ආදිත්‍ය සිද්ධාර්ථ කියන්නේ සර්ව සම නිවුණු. පුරුෂෝත්තම් කියන විදියට DNA සමාන වුණාට ඒ දෙන්නගේ ඇඟිලි සලකුණු එකිනෙකට වෙනස් කියලා. ඉතින් යාමිනී එක්ක පුරුෂෝත්තම් ආකාශ්ගේ ගෙදරට යනවා ඇඟිලි සලකුණු තියද බලන්න. එයාලා ඇඟිලි සලකුණු බලද්දි පොලිසිය කෙනෙක් පුරුෂෝත්තම්ට කෝපි එකක් ගෙනත් දෙනවා. හැබැයි ඒ කෝපි එක හොඳ නෑ කියලා තරහින් පුරුෂෝත්තම් ඒක විසි කරනවා. එයා ඒක විසි කරන්නේ ඒ ගෙදර කණුවක පදින්න. හැබැයි ඒ කණුවේ ඇඟිලි සලකුණක් තිබිලා තියෙනවා. කෝපි එක විසි කරද්දිම තමයි පුරුෂෝත්තමුත් ඒක දකින්නේ. ඉතින් අපරාධකාරයෝ හොයාගන්න තිබුණු එකම සාක්ෂිය ඒ විදියට නැති වෙලා යනවා. ආදිත්‍ය සිද්ධාර්ථ දෙන්නගේ දෙමාපියෝ ආදරය කරලා තමයි විවාහ වෙලා තියෙන්නේ. අම්මා බැංකු නිලධාරිනියක් වගේම තාත්තා ලෝය කෙනෙක්. හැබැයි ටික කාලෙකින් ඒ දෙන්න අතර නොගැලපීම් ඇති වෙලා එයාලා දික්කසාද වෙනවා. සිද්ධාර්ථ තාත්තත් එක්ක හැදෙද්දි ආදිත්‍ය හැදෙන්නේ එයාගේ අම්මෙක්කයි. අම්මා කාඩ් සෙල්ලම් කරන්න ඇබ්බැහි වෙලා ඉන්නේ. ඉස්කෝලේ ඉවර වෙලා එන ආදිත්‍ය ගෙදරට නෙමෙයි යන්නේ කාඩ් සෙල්ලම් කරන තැනට. අම්මා කාඩ් සෙල්ලම් කරලා එනකම් ආදිත්‍ය පුටුවකට වෙලා නිදි කිරා වැටි වැටි ඉන්නවා. බඩගින්නට එයා ගාව තිබුණු පරණුණු කෑම කාලා ආදිත්‍යට වමන යනවා. එදායින් පස්සේ ආයෙ ක්ලබ් එකට යන්නේ නැහැ කියලා අම්මා ආදිත්‍යට පොරොන්දු වෙනවා. ඒත් ඊගාව දවසෙත් අම්මා සුපුරුදු විදියටම ක්ලබ් එකට යනවා. එක දවසක් ආදිත්‍ය ගෙදර එද්දි ගෙදර ගේට්ටුව වහලා අම්මා පාරේ බංකුවක වාඩි වෙලා ඉන්නවා. අම්මා කාඩ් සෙල්ලම් කරලා මාසේ පඩියම නැති කරගෙන ගෙදර ඇවිත් අම්මව නිදි කරපු ආදිත්‍ය මේ ගැන කල්පනා කරනවා. හිරේ ඉන්න ආදිත්‍ය කියනවා සිද්ධාර්ථ කියන්නේ බොරුකාරයෙක්. එයා කියන ඒවා විශ්වාස කරන්න එපා කියලා. ඒ වගේම සිද්ධාර්ථ කියන්නේ අවුරුද්දක් මානසික රෝගයකට ප්‍රතිකාර ගත්ත රෝගියෙක් කියලා. ඒත් සිද්ධාර්ථ ඒක පිළිගන්නේ නැහැ. සිද්ධාර්ථ කියන්නේ මානසික රෝගයකට බෙහෙත් ගත්තේ ආදිත්‍ය කියලායි. ඒ වගේම මේ මානසික රෝහලේ ඉඳපු චීෆ් ඩොක්ටර්ගේ බෙල්ලට කෑරියප්පුවකින් ඇනලා මරලා තියෙනවා. ඒක කරලා තියෙන්නේ ආදිත්‍ය කියලා සිද්ධාර්ථ කියන්නේ. හැබැයි ආදිත්‍ය කියන්නේ ඒක කරලා තියෙන්නේ සිද්ධාර්ථ කියලා. දෙන්නට දෙන්න එයාලගේ වැරදි පිළිගන්නේ නැහැ. පොලිසියෙන් මානසික රෝහලට කතා කරාම මේ සිද්ධිය ඇත්ත කියලා දැනගන්නවා. හැබැයි ටික කාලයකට කලින් ඇති වුණු ගින්නක් නිසා මානසික රෝහලේ තිබුණු වාර්තා සියල්ලම පිච්චිලා. ඉතින් හරියටම මානසික රෝහලේ හිටියේ සිද්ධාර්ථ ආදිත්‍යද කියලා පොලිසියට දැනගන්න වෙන්නේ නැහැ. ඒත් පරණ වාර්තා තාම තියෙන පුළුවන් නිසා හොයලා බලලා හම්බුනොත් වාර්තා එවන්නම් කියලා මානසික රෝහලෙන් කියනවා. යාමිනී සිද්ධාර්ථගෙන් අහනවා ආදිත්‍යට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. අම්මා මැරුණම ආදිත්‍ය එයාගේ තාත්තයි අයියයි ගාවට එනවා. තරහෙන් කලකිරීමකින් දුකකින් තමයි ආදිත්‍ය ඉඳලා තියෙන්නේ. සිද්ධාර්ථ ආදිත්‍ය දෙන්න නියුණු වුණාට සිද්ධාර්ථ ආදිත්‍යයට වඩා තත්පර 15කින් වැඩිමහල්. ඉතින් සිද්ධාර්ථ තමයි අයියා. අම්මා මැරුණේ සෙංගමාලයෙන් කියලා තමයි තාත්තා සිද්ධාර්ථට කියලා තියෙන්නේ. ඒත් ඇත්තටම අම්මා මැරිලා තිබුණේ සෙංගමාලයෙන් නෙමෙයි. අම්මා ගොඩක් හොඳ ජීවිතයක් නෙමෙයි දිගටම ගත කරලා තියෙන්නේ. පිරිමි අය ගෙදරට පවා ඇවිත් තියෙනවා. ඉතින් අම්මා නිසා ආදිත්‍යටත් ගොඩක් අපහාස විඳින්න වෙලා තියෙනවා. ඉතින් ආදිත්‍ය අම්මා එක ගොඩක් තරහින් තමයි ඉඳලා තියෙන්නේ. අම්මට යාව අල්ලන්නවත් දීලා නැහැ. අම්මා එක කතා කරලවත් නැහැ. පස්සේ අම්මා ආදිත්‍යගෙන් සමාව ඉල්ලනවා කරපු හැම දෙයකටම. අම්මා කියනවා යා කරපු දේවල් වලට පසුතැවෙනවා වගේම
ඉස්සරහට හොඳට ඉන්නවා කියලා ආදිත්‍ය ගලුව අත තියලා දිවුරනවා. ඒ වගේම ආයෙ ක්ලබ් එකට යන්නේ නැහැ කියලාත් අම්මා කියනවා. ඒ වගේම අම්මා කියනවා අද ඔෆිස් යන්නේ නැහැ. ඉස්කෝල ඉවරුණු ගමන්ම ආදිත්‍යට ගෙදර එන්න කියලා. ආදිත්‍ය කන්න කැමතිම කෑමත් අම්මා හදලා තියන්නම් කියලා කියනවා. ඒත් අම්මා එක්ක හොඳටම තරයෙන් ඉඳපු ආදිත්‍ය රෑ වෙනකන්ම ෆුට්බෝල් ගහනවා. එයා හොඳටම රෑ වෙලා තමයි ගෙදර එන්නේ. ආදිත්‍ය ගෙදර එද්දි අම්මා බාල් කේල්ලිලා සියදිව නසාගෙන තියෙනවා. මරුණම තාත්තා ආදිත්‍යව ගෙදර එක්කගෙන එනවා. ආදිත්‍ය ළඟ නොතිබුණු ගොඩක් දේවල් සිතාර්ත් ළඟ තියෙනවා. තාත්තගේ ආදරෙත් සිතාර්ත් විතරයි ලැබුණේ. ආදිත්‍යයට හරියට පිටකෙනෙක්ට වගේ තමයි හිදි සලකලා තියෙන්නේ. ඉතින් ආදිත්‍ය නරක පුරුදු වලට වගේම නරක ඇසුරටත් යොමු වෙලා තියෙනවා. සිතාර්ත් හොඳට ඉගෙන ගනින්දි ආදිත්‍ය කරේ ඉස්කෝල් කට් කරලා යාළුවෝ එක්ක සෙල්ලම් කරපු එක. ආදිත්‍යට තියෙන්නේ අම්මගේ නරක පුරුදුමයි කියලා තාත්තා බනින්දි ආදිත්‍ය තාත්තට ගහනවා. ඒරම බලන් ඉඳපු සිතාර්ත් තාත්තට ගහනවද කියලා අහලා ආදිත්‍යට බිම දාගෙන ගහනවා. ඉතින් ගෙරන්ඩුව අද පොලිසියට වගේම එදා යාළුවගේම තාත්තටත් නවත්තන්න බැරි වෙනවා. අන්තිමට තාත්තා ඒ දෙන්නටම ගහලා තමයි ඒ රණ්ඩුව නවත්තන්නේ. සිතාර්ත් ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගනින්දි ආදිත්‍ය නීති ඉගෙන ගත්තා. ඒ වගේම ආදිත්‍ය හැම දෙයකින්ම සිතාර්ත්ට වඩා ඉස්සරහිනව ඉන්නේ. සල්ලි ඕන වුණාම ගෙදර ඇවිත් අහුවෙන ගානක් ආදිත්‍ය අරගෙන යනවා. සිතාර්ත් කොලෙජ් එකේ අන්තිම අවුරුද්දේ ඉද්දි තාත්තා නැති වෙනවා. ඒකෙන් සහෝදරයෝ දෙන්න අතර තිබුණු පුංචිම සම්බන්ධයක් නැති වෙනවා. ඒත් මාස ගානකට කලින් ඉඳන් ආදිත්‍ය සිතාර්ත් පස්සේ ලුහු බඳිනවා කියලා සිතාර්ත්ට තේරිලා තියෙනවා. එයා වැඩ කරන තැන්වලට ඇවිත් ආදිත්‍ය බලන් ඉන්නව සිතාර්ත් දැකලා තියෙනවා. සිතාර්ත් කියන විදියට සිතාර්ත් සතුටින් ඉන්නව ආදිත්‍යට දරා ගන්න බැරි වෙනවා. ආදිත්‍යගේ ජීවිතේ ඉඳපු එකම විරුද්ධවාදිය තමයි සිතාර්ත්. එකපාරක් ආදිත්‍ය සිතාර්ත්ගේ ගෙදරට එනවා. ඇවිත් කතාවත් නොකර සිතාර්ත් එත්තිම ආදිත්‍ය ගෙදරින් යනවා. සිතාර්ත් බලනකොට එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මහිමට අරන් තිබුණු ඩයමන්ඩ් රින්ග් එක අතුරුදහන් වෙලා. ඉතින් සිතාර්ත් කට්ටිය ධම්මලා ආදිත්‍යට ගස්සලා මුද්ද ගැන අහනවා. ඒ සිතාර්ත් ආදිත්‍යගෙන් මුද්ද ගැන මුකුත් දැනගන්න වෙන්නේ නැහැ. අන්තිමට ආදිත්‍ය සිතාර්ත්ට කෝල් කරලා කියනවා මුද්ද කබඩ් එකේ ලාච්චුවේ ඇති කියලා. කිව්ව විදියටම මුද්ද එතන තියෙනවා. ඒ වගේම ආදිත්‍ය සිතාර්ත්ගේ ගෙදරට ගිහින් තිබුණේ සිතාර්ත් ගාව තිබුණු අම්මගේ එකම ෆොටෝ එක අරගන්න. ඒ වගේම ගහපුවට සිතාර්ත් වෛර කරනවා වගේම පරිගන්නවා කියලාත් ආදිත්‍ය කියනවා. ඒ සිද්ධියට පස්සේ දෙන්නට දෙන්න ආයෙම දැකලා තියෙන්නේ පොලිසියේදී. ඉතින් සිතාර්ත් කියන්නේ එයාව ඔෆ් කරන්න බලාගෙන ආදිත්‍ය මේක කරන්නේ නැති කියලායි. නාගේන්ද්‍රට සාදි කෝල් කරලා කියනවා ඇත්ත අපරාධකාරයා ආදිත්‍ය. ඒක ඔප්පු කරන්න පුළුවන් විදිහේ සාක්ෂියක් හම්බුණා කියලා. ඉතින් යාමිනී කොස්තාපල් කෙනෙකුයි පොලිසිය ඉතුරු වෙද්දි අනිත් අය එතනින් යනවා. රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනවා කියලා පාටි එකෙන් පිට වෙලා ගියපු සිතාර්ත් ගියේ කොහෙද කියලා යාමිනී සිතාර්ත්ගෙන් අහනවා. එතකොට ෆෝන් නම්බර් එකක් සිතාර්ත් කියනවා. ඒ වගේම ශ්වේත කියලා නමකුත් කියනවා. ඒ නාගේන්ද්‍රගේ දුවගේ නමයි ෆෝන් නම්බර් එකයි. කෝල් එකක් දීලා විස්තරේ එයාගෙන් අහන්න කියලා සිතාර්ත් යාමිනීට කියනවා. ඉතින් යාමිනී ඒ නම්බර් එකට කෝල් එකක් ගන්නවා. එතකොට නාගේන්ද්‍රගේ දුව කතා කරලා කියනවා එදා සිතාර්ත් එයාලව හම්බ වෙන්න ආව කියලා. එයාලට සල්ලි හදිස්සියක් වෙලා සල්ලි දෙන තමයි සිතාර්ත් එදා රෑ ගිහිල්ලා තියෙන්නේ. නාගේන්ද්‍රගේ දුව වගේම එයාගේ යාළුව බේරගන්න ඕනි නිසායි සිතාර්ත් මේ ගැන මුකුත්ම නාගේන්ද්‍රට කිව්වේ නැත්තේ. යාමිනී සිතාර්ත්ගේ ගෙදරට යනවා. සිතාර්ත්ගේ වාහනේ යතුර හොයාගෙන පිටිපස්ස හැරලා බැලුවම දකිනවා පැච් එකකේ රෝදයක් තියෙනවා. ඒ කියන්නේ සිතාර්ත් පැච් එක ගැන කියලා තියෙන දේත් ඇත්ත. ඒ අතරේ වේම බස් එකේ යන ගමනුව ඉන්නේ. ඒ අතර මගදී වේමට මතක් වෙනවා ආදිත්‍ය එයාට අන්තිමට කියපු දේවල්. පොලිසිය මොනවා හරි ඇහුවොත් දවස් දෙකකට කලින් ආදිත්‍යව බලාගත්ත කියලා කියන්න. ඒ වගේම ඊගාවට ඉක්මනටම නගරෙන් පිට වෙලා යන්න කියලාත් ආදිත්‍ය වේමට කියලා තියෙනවා. වේම ආදිත්‍යගෙන් ප්‍රශ්න ඇහුවත් ආදිත්‍ය කිසි දෙයකට උත්තර දීලා නැහැ. සාදි හොයා ගන්නවා ආකාශ් මැරෙන දවස් 4කට කලින් එයාගේ බැංක් account එකෙන් ලක්ෂ 11ක් අරගෙන වගේම ආදිත්‍ය මිනිමැරුම වුණාට පස්සේ ලක්ෂ 9ක් බාබිජීට දීලා තියෙනවා කියලා. ඉතින් මේ මිනිමැරුම ආදිත්‍ය කරා කියලා තමයි සාදි කියන්නේ. ඒත් අපරාධකාරයා ආදිත්‍ය කියලා ඔප්පු කරන්න පුළුවන් විදිහේ සාක්ෂියක් හම්බුණා කියලා නාගේන්ද්‍ර යාමිනීට කියන්නේ නැහැ. මොකද නාගේන්ද්‍රට තාමත් ඕන අපරාධකාරයා සිතාර්ත් කියලා ඔප්පු කරන්න. එදා ඒ මිනිමැරුමුණ දවසේ ඒ වෙලාවෙම ඒ ළඟ තිබුණු ජුවලරි ෂොප් එකක හොරකමක් වෙලා තියෙනවා. ඉතින් ඒ හොරකමට වැරදිකාරයා විදියට ආදිත්‍යව අහු කරලා මිනිමැරුමට වැරදිකාරයා සිතාර්ත්ව කරන්න තමයි නාගේන්ද්‍ර උත්සාහ කරන්නේ. මොකද ජුවලරි ෂොප් එකේ හොරකම කරේ ආදිත්‍ය කියලා වුණාම
මිනීමැරුම කරේ සිද්ධාර්ථ කියලා නිකන්ම ඔප්පු වෙනවා. හැබැයි යාමිනී නාගේන්ද්‍රට ඒක කරන්න දෙන්නේ නැහැ. මොකද නාගේන්ද්‍ර පුද්ගලික පරිගැනීමකට තමයි සිද්ධාර්ථ මේකට කොටු කරන්න හදන්නේ. ආදිත්‍යව ජුවලරි ෂොප් එකට එක්කගෙන එන නාගේන්ද්‍රය අනිත් පොලිසිය අයයි ආදිත්‍යයට එතන ඇඟිලි සලකුණු තියන්න කියලා බල කරනවා. ආදිත්‍යක ප්‍රතික්ෂේප කරත් නාගේන්ද්‍ර එයාගේ ඇඟිලි සලකුණු බලෙන්ම සේප්පුව තියන්න හදනවා. නාගේන්ද්‍ර කියනවා ආකාශ් මැරුණ දවසට පහුවෙනිදා ඔයා පාපි චීට ලක්ෂ 9ක් දුන්න කියලා අපි හොයාගත්ත කියලා. ඉතින් ඔයා ඒකෙන් නිකන්ම වැරදිකාරය වෙනවා කියලා. එතකොට ආදිත්‍ය කියනවා එයා ඒ ලක්ෂ 9ම දිනුවේ කාඩ් සෙල්ලම් කරලා කියලා. ගෙන් ගත්ත ඒ ලක්ෂයෙන්ම කාඩ් සෙල්ලම් කරලා තමයි ආදිත්‍ය අර ලක්ෂ 9ම දිනුවේ. ක්ලබ් එකෙන් ඒ ගැන අහලා බලද්දි ඒක ඇත්ත කියලා නාගේන්ද්‍ර දැනගන්නවා. ඉතින් දැන් වැරදිකාරය සිද්ධාර්ථ කියලා ඔප්පු කරන්න පුළුවන් වෙනවා. මොකද එදා රෑ ආදිත්‍ය ක්ලබ් එකේ කාඩ් සෙල්ලම් කරලා තියෙනවා. නාගේන්ද්‍ර ඒ ගැන සතුටු වෙද්දිම සිද්ධාර්ථගේ කාර් එකේ පැච් එක දාන්න උදව් කරපු කැබ් එකේ ඩ්‍රයිවර්ව යාමිනීට හම්බ වෙනවා. ඉතින් නාගේන්ද්‍රට සිද්ධ වෙනවා සැකකාරය විදියට ආදිත්‍ය සිද්ධාර්ථ දෙන්නවම උසාවියට ඉදිරිපත් කරන්න. ඉතින් මේ දවස් දෙකේම පොලිසිය උණු මහන්සිය වැඩක්ම නැති වෙලා ප්‍රශ්නේ මුලටම ආපහු ඇවිත් තියෙනවා. නඩුව මාස ගාණක් ඇදිලා ගිහිල්ලා අන්තිමට උසාවි විනිශ්චය ආවා. හැමෝම පුදුම කරමින් සිද්ධාර්ථ ආදිත්‍ය දෙන්නවම උසාවියෙන් නිදහස් කරනවා. මොකද වැරදිකාරයා කවුද කියලා අඳුරගන්න බැරි නිසා දෙන්නගෙන් එක්කෙනෙක් තමයි මිනීමැරුව කියලා පොලිසිය වගේම උසාවියක් දන්න වුණත් හරියටම ඒ කෙනාව අඳුරගන්න බැරි වීම වැරදි මිනිස්සු 100කට සමාව දුන්න එක් නිර්දෝෂී මිනිසෙකුට දඬුවම් කරන්න බෑ කියලා තියෙන නීතිය නිසා දෙන්නටම නිදහස ලැබෙනවා. ඒ තීරණයෙන් පොලිසිය හැමෝම වගේම මාස 7කට පස්සේ වාර්තා චිත්‍රපටය හදන්න ආව අයත් පුදුම වෙනවා. ඒත් අද වෙනකනුත් ඇත්ත මිනීමරුව කවුද කියලා ඒ කවුරුත් දන්නේ නැහැ. නඩු තීන්දුවෙන් සතියකට පස්සේ යාමිනීගේ මේසය අස් කරද්දි එයාට සිද්ධාර්ථගේ ගෙදර තිබිලා ගෙනාව මහිමගේ ෆොටෝ එකක් හම්බ වෙනවා. ඒ ෆොටෝ එක ගැන යාමිනී සිද්ධාර්ථගෙන් ඒ දවස්වල ඇහුවම සිද්ධාර්ථ කිව්වේ එයාව පොලිසියට ගෙනාපු නිසා මහිම එයාව දාලා ගියා කියලයි. යාමිනීට මතක් වෙනවා සිද්ධාර්ථ පොලිසියට ගෙනාව වෙලාවේ එයාලා ගාව තිබුණු සිද්ධාර්ථ ආකාශ් මැරුව කියලා කරන්න පුළුවන් ෆොටෝ එක පෙන්නද්දී සිද්ධාර්ථ එයා නෙමෙයි එයාගේ නියුන් සහෝදරයා ආදිත්‍ය කියලා කිව්වේ නැහෙනි කියලා. එහෙම කිව්වනම් සිද්ධාර්ථට එවල ලේසියෙන්ම ගැලවෙන්න තිබුණා. ඉතින් සැක හිතුණු යාමිනී ආකාශ් ගැන ප්‍රශ්න කරපු ආකාශ්ගේ යාළුවට කෝල් කරලා අහනවා ආකාශ් කොලෙජ් එකේදී කැමැත්ත අහලා එයාව ප්‍රතික්ෂේප කරපු ගැහැණු ළමයිගේ නම මොකක්ද කියලා. ඒ ගැහැණු ළමයිගේ නම තමයි මහිමා. සිද්ධාර්ථ යාළුවෙල ඉඳපු ගැහැණු ළමයිම තමයි ඒ. ඉතින් මිනීමරුව සිද්ධාර්ථ කියලා යාමිනීට තේරෙනවා. දැන් යන්නේ ආකාශ්ගේ මරණයට කලින් කතාව. මහිම යාළුවෙක්ගේ වෙඩින් එකකට කල්කටා යනවා. ඒත් ඒ ගිය දවසේ ඉඳන් මහිම ගැන කිසිම තොරතුරක් නැති නිසා සිද්ධාර්ථ මහිමගේ යාළුවෙක් හම්බ වෙනවා. ඒ යාළුවා කියනවා මහිම කල්කටා වලට ගිහින් නැහැ. ආකාශ් එක්ක ට්‍රේන් එකේ මගින් බැහැලා යනවා එයාලගේ යාළුවෙක් දැකලා කියලා. එවෙලේ සිද්ධාර්ථ දැනගන්නවා ආකාශ් කියන්නේ මහිමගේ කොලෙජ් එකේ ඉඳපු කෙනෙක් වගේම මහිම එයාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියලා. මහිම ගියපු ට්‍රේන් එකේම ගිය ආකාශ්ට අහම්බෙන් මහිමව දකින්න ලැබෙනවා. කොලෙජ් එකේදී මහිම එයාව ප්‍රතික්ෂේප කරපු එක ගැන තරහක් වගේම වෛරයක් ආකාශ්ගේ හිතේ ඇති වෙනවා. ඉතින් ආකාශ් මහිමට මත්ද්‍රව්‍ය දාපු ඩ්‍රින්ක් එකක් බොන්න දෙනවා. ඊට පස්සේ එයාව ට්‍රේන් එකේ මගින් බස්සගෙන ආකාශ්ට ගෙදරට එක්කගෙන එනවා. ඇවිත් දවස් දෙකක් මත්ද්‍රව්‍ය දීලා මහිමව එයා ළඟ තියාගන්නවා. අන්තිමට මත්ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් දීලා මහිමව මරලා දානවා. පොලිසියට ලක්ෂ 11ක් දීලා ආකාශ් මේ නඩුව වහලා දානවා. ඒ ලක්ෂ 11 තමයි ආකාශ් මැරෙන්න කලින් බැංකුවෙන් අරගෙන තිබුණේ. ඉතින් මේ විස්තරය දැනගත්ත සිද්ධාර්ථ ඇවිත් ආකාශව මරනවා. මහිම මැරෙද්දිත් අන්තිමටම කොඳුරලා තියෙන සිද්ධාර්ථගේ නමමයි. ඒ අතර යාමිනීට මානසික රෝහලෙන් ඉතුරු වෙලා තිබුණු එයා ඉල්ලපු වාර්තා කොටසක් එනවා. ඒ වාර්තා බලද්දි යාමිනී දැනගන්නවා ආදිත්‍ය සිද්ධාර්ථ දෙන්නම මානසික රෝහලේ ප්‍රතිකාර අරගෙන තියෙනවා කියලා. සිද්ධාර්ථ මාස 3ක් වගේම ආදිත්‍ය අවුරුද්දක් ඒ රෝහලෙන් ප්‍රතිකාර අරගෙන තියෙනවා. ඒ කාලෙදිත් ඒ දෙන්න එක්කෙනෙක්ට එක්කෙනෙක්ව මරා ගන්න පුළුවන් තරම් තරහකින් ගහගෙන තියෙනවා. ඒ වගේම චීෆ් ඩොක්ටර් ෆයිල් එකේ අන්තිමට තියලා තියෙනවා දෙන්නට දෙන්න මරන්න තරම් කේන්තියක් තිබුණා එක්කෙනෙක්ගේ ප්‍රශ්නයක් ආවොත් දෙන්නම එක්කෙනෙක් වෙනවා කියලා. ඒ වගේම රෝහලේ චීෆ් ඩොක්ටර්ට ගෑරෙප්වෙන් අනපු කෙනා කවුද කියලා හොයාගන්න බැරි වෙලා දෙන්නටම දඬුවම් දීලා තියෙනවා. මුහුදු වෙරළකදී ආදිත්‍යට සිද්ධාර්ථව හම්බ වෙනවා. සිද්ධාර්ථ ආකාශව මරන්න මාසෙකට කලින් ඉඳලම ආදිත්‍ය සිද්ධාර්ථව ෆලෝ කරලා තියෙනවා. සිද්ධාර්ථව ආරක්ෂා කරන්න හිතාගෙන තමයි ආදිත්‍ය සිද්ධාර්ථ පස්සේ ඉඳලා තියෙන්නේ. ආදිත්‍ය පොලිසියයි පස්සෙනුත් ඉඳලා තියෙනවා.
ෆොටෝ එක හොනා කියලා දැනගත්තම ආදිත්‍ය ගියොත් ඇරෙන්න සිද්ධාර්ථ බේරෙන්න වෙන්නේ නැහැ කියලා ආදිත්‍යට තේරෙනවා. ඉතින් එයා මිනිස්සෙක් විදියට පොලිසියට අවු වෙනවා. එම පොලිසියකටම අර ෆොටෝ එක යවපු නිසා ආදිත්‍යවත් විමර්ශනය කරන පොලිසියටම යවනවා. නාගේන්ද්‍රට සිද්ධාර්ථ එක්ක තියෙන ප්‍රශ්න ගැන ආදිත්‍ය දන්නවා. ඒ නිසා නාගේන්ද්‍රගේ සැලැස්ම වෙනස් කරන්න ආදිත්‍ය යාමිනීව පාවිච්චි කරනවා. යාමිනී කියන්නේ එයාගේ සේවා කාලය තුළදී සැකකාරයන්ට උදව් කරපු නිසා මාස 3ක වැඩ තහනමකටත් ලක් වෙච්ච කෙනෙක්. යාමිනීට ගොඩක් උණු වෙන හිතක් තමයි තියෙන්නේ. ඉතින් ආදිත්‍ය යාමිනීව සම්පූර්ණයෙන්ම එයාගේ පැත්තේ තියා ගන්නවා සිද්ධාර්ථ ගැන කිසිම සැකයක් ඇති නොවෙන්න. ඉතින් සිද්ධාර්ථ ගැන දුක හිතුණු යාමිනීම තමයි කැබ් ඩ්‍රයිවර්ව ගෙනාවේ සිද්ධාර්ථ බේරන්න. මහිම ගැන වගේම මානසික රෝහලේ වාර්තා ගැන දැනගත්ත යාමිනී වැරදිකාරය කවුද කියලා දන්නව වුණාට එයාට නඩුව ආයෙ විවෘත කරන්න බෑ. මොකද එයා මිනී මරුවට උදව් කරා. ඉතින් මෙයා ආයෙ නඩුව විවෘත කරොත් එයාගේ ජොබ් එකක් නැති වෙන්න පුළුවන්. සිද්ධාර්ථ අහනවා ආදිත්‍යගෙන් ඇයි එයා වෙනුවෙන් එච්චර අවදානමක් ගත්තේ කියලා. ආදිත්‍ය කියනවා අම්මා ජීවතුන් අතර හිටියනම් එයා කරන්න කියන දේ තමයි ඒ කරේ කියලා. අම්මා එක්ක ආදිත්‍ය හිටියත් අම්මා හැමදාම රැට අඬලා තියෙනවා සිද්ධාර්ථ ගැන දුක හිතිලා. එයාව මතක් වෙලා. ආදිත්‍ය කියනවා මේ හැමදේම අතෑරලා ගයත්‍රව බැඳලා එයත් එක්ක අලුත් ජීවිතයක් ගත කරනවා කියලා. සිද්ධාර්ථ කියනවා එයා පුම්බායි යනවා ආයෙ එන්නේ නැහැ කියලා. ඒ යන්න කලින් සිද්ධාර්ථ ආදිත්‍යට ෆොටෝ එකක් දීලා කියනවා මේක අපේ අන්තිම හමුවීම අපි ආයෙ හම්බ වෙන්නේ නැහැ කියලා. එයාලා දෙන්න පොඩි කාලේ අම්ම එක්ක ගත ෆොටෝ එකක් තමයි සිද්ධාර්ථ ආදිත්‍යට දෙන්නේ. ආදිත්‍ය ගයත්‍රව බඳිනවා. සිද්ධාර්ථ බුම්බායි යනවා. එයා තනියම එයාගේ ජීවිතේ ඉතුරු කාලය ගත කරනවා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ මූවි එක ගැන? මූවි එක හොඳයි නම් ලයික් එකක් දාලා මේ වගේ මූවිස් දිගටම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.